හයි ගයිස් ඉතින් ඕන ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලමු ඕන ඉතින් අපිට ඊළඟට එන්න තියෙන අප්ඩේට් එකකින් ඉතින් ඔන්න බෙන්ටෙන් අප්ඩේට් එකක් එන්න තියෙනවා අන්න ඒකත් එක්ක මොනවද ඉස්සරහ ඩිසයින්ලා එන්න තියෙන්නේ කියලා ඉතින් අද මේ වීඩියෝ එකෙන් බලමු ඉතින් ලුක් චේන්ජර් කිට් ඒත් එක්කම ගන් ස්කින් ගොඩක් දේවල් ඕන ඉතින් අපිට බෙන්ටෙන් ඉවෙන්ට් සීරීස් එකත් එක්ක ඉස්සරහට එන්න තියෙනවා ඒත් එක්කම ඉතින් ඔන්න අපිට මැප් පහක් අප්ඩේට් කරන්න තියෙනවා ඒත් එක්කම අපිට පෙටෙක් එන්න තියෙනවා කැට් ස්කින් එකක් ඒත් එක්කම අපිට අලුත් ඉවෝ බණ්ඩල් එකක් තව ඉතින් නටුච අපිට ට්‍රී එක එන්න තියෙනවා අලුත් දීපාවලි ඉවෙන්ට් සීරීස් එක එන්න තියෙනවා ඒත් එක්කම අපිට අලුතෙන් හැලවෙන් ඉවෙන්ට් සීරීස් එක එන්න තියෙනවා ඒත් එක්කම අප්ඩේට් එකෙන් අලුත්ම ගන් ස්කින් සෙට් එකක් එන්න තියෙනවා තව ඉතින් අපිට අලුත්ම බඩි ටෝකන් ස්ටෝක් අප්ඩේට් එන්න තියෙනවා ඒත් එක්කම අපිට ෂොට් ගන් ඉවෙන්ට් එකක් එන්න තියෙනවා ඉස්සරහට ඉතින් ඔන්න ඔය දේවල් සෙට් එකක්ම ඉතින් ඔන්න අපිට ඉස්සරහට එන්න තියෙනවා ඉතින් අපි බලමු ඉතින් අපිට සැප්තැම්බර් අන්තිම ඔක්තෝබර් මාසේ එන්න තියෙන ඉවෙන්ට් සෙට් එකම ඉතින් කොහොමද ඩිසයින්ලා තියෙන්නේ කියලා එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපිම අදගෙන වීඩියෝ එකට ඉතින් වීඩියෝ යන ගානේ ඉතින් ඔයාලන්ට ඉතින් පොඩි දෙයක් තියෙනවා මතක් කරන්න. ඉතින් ඕනේ සුපුරුම් පරම දිනවා අපේ දනුකයි යාට ටොප් ස්ටොක් ඉතින් ටොප් කරන සෙට් එක අනිවාර්යයෙන් මේ ඩවස් විතර සෙට් ඉතින් ඔයාලන්ට ඉතින් ඉස්සරහට සුපුරුම් ඉවෙන්ට් සෙට් එකක්ම තමයි එන තියෙන්නේ. ඉතින් අපිට OV55 අප්ඩේට් එකෙන් පස්සේ ඉතින් ඔන්න සැප්තැම්බර් 16 අප්ඩේට් එක එනවා. ඉතින් ඒකත් එක්ක තමයි අපිට මේ සුපුරුම් අයිටම් සෙට් එක එන්න තියෙන්නේ. ඕනේ ඉතින් ඒව ගන්න ඔයාලට ටොප් කරනවා නම් අනිවාර්යයෙන් ඉතින් දනුකයි ටොප් ස්ටොක් විතර සෙට් වෙනවා. ඔයාලන්ට ෆාස්ට්ම ඉක්මනින්ම ටොප් එකක් ගහ ගන්න මුලින් මේ ටොප් ස්ටොක් විතර සෙට්ලා ඉතින් ඔයාලට වස්ස නම්බර තුන මේ වගේ බලන්න පුළුවන්. මම පළවෙනි පින් කමෙන්ට් එකේ වස්ස නම්බර තුන දාලා තියන්නම්. ඉතින් ටොප් කරන සෙට් එක අනිවාර්යෙන් මේ ටොප් ස්ටොක් එක සෙට් වෙන ඉතින් අනිවාර්යෙන් ඉතින් ඔයාලා පළවෙනියට මේකෙන් ටොප් කරනවා නම් අනිවාර්යෙන් M2 එකෙන් ආවි කියලාත් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. එහෙනම් ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු ඉතින් අපිට ඊළඟට එන තියෙන බඩි ටෝකන් ස්ටොක් ගැන. ඉතින් ඔයාලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉතින් ටුන්ටුම් බණ්ඩල් එකයි ටූත් පේස්ට් බණ්ඩල් එකයි දෙකම මෙන්න මේ බඩි ටෝකන් ස්ටොක් එකට ඇඩ් කරනවා කියලා තියෙනවා. ඉතින් මෙන්න මේක නම් ඉතින් අප්ඩේට් එකෙන් වෙලා දුන්නා ඉතින් වාසි නේද. ඉතින් ඔන්න ඔයාලන්ට බලා ගන්න ඉතින් මේ වගේ ඉතින් මේ බණ්ඩල් දෙක ඉතින් මෙන්න මේ විදිහට ඉතින් ඇඩ් කරලා තියෙනවා මේ සර්වර් එකේ. ඉතින් මේක අර දවස් ගානටත් තියෙනවා ඒත් එක්කම අපිට පර්මනන්ට් ගන්නත් පුළුවන් ඉතින් අපිට බඩි ටෝකන් එක තුල. ඉතින් බඩි ටෝකන් කට්ටිය දන්නවා ඉතින් එකතු කරන කොහොමද කියලා ඉතින් අපේ ෆ්‍රෙන්ඩ්ස්ලා එක්ක ප්ලේ කරද්දි නිකන් මේක හම්බෙන ඉතින් මේ බඩි ටෝකන් අපි ප්ලේ කරන මැච් ගන්න. ඉතින් මෙන්න වගේ තවත් බණ්ඩලයක් මේකට ඇඩ් කරලා දිනවා. ඉතින් මෙන්න මේ වගේ අපිට අලුත්ම බණ්ඩල් 3ක් විතර ඇඩ් වෙන්න තියෙනවා. ඉතින් ඉස්සරහට අප්ඩේට් එකෙන් පස්සේ ඉතින් බඩි ටෝකන් ස්ටෝක් එකට ඉතින් ඒත් එක්කම ගන් ස්කින් එකක් මේ වගේ ඇඩ් වෙන්න තියෙනවා. ඉතින් චාර්ජ් බූස්ටර් එකට ඉතින් සුපරි ගන් ස්කින් එකක්. ඉතින් රේජ් එකයි රීලෝඩ් ස්පීඩ් ඩබල් තියෙන එකක්. ඒත් එක්කම ඔයාලා බලන්න මෙන්න මේ සපත්තු දෙක. ඉතින් මේ සපත්තු දෙකත් මේ වගේ ඇඩ් වෙන්න තියෙනවා. ඉතින් මේ දේවල් සෙට් එකම ඉතින් අපිට ෆ්‍රී ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉතින් බඩි ටෝකන් ස්ටෝක් එක නම් අප්ඩේට් වුණොත් ඉතින් ඔන්න කට්ටිය මාස ඔයගොල්ලෝ ගොඩක්ම කැමති ඉතින් ටුන්ටුන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ බඩි ටෝකන් එකට. ඉතින් ඔන්න වාසියක් ඉතින් ඒ පාර බඩි ටෝකන් එක නම් ආවොත් ඉතින් ඒ වගේ අපිට බඩි ටෝකන් ස්ටෝක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ඉතින් අපිට ඊළඟට එන්න තියෙන টොප් අප් ස්ටෝක් එක ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපිට අප්ඩේට් එකකින් පස්සේ එන්න තියෙන টොප් අප් බෝනස් ඉවෙන්ට් එක තමයි ඉතින් මේක තියෙන්නේ. ඉතින් මේක ලස්සන කටාන ස්කින් එකක් තියෙනවා. අනේ කටාන ස්කින් එක ඉතින් අපිට ඩයමන්ඩ් 100ක් ක්ලේම් කරලා ඉතින් ඩයමන්ඩ් 100ක් টොප් අප් කරලා ඉතින් ක්ලේම් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක ඉතින් ඒත් එක්ක ඉතින් ඕගොල්ලන්ට බලන්න මෙන්න මේ ෆීමේල් බණ්ඩල් එක. ඉතින් මේ ෆීමේල් බණ්ඩල් එක ඉස්සෙල්ලාම තියෙන සපත්තු දෙක. ඉතින් ඕන ඩයමන්ඩ් 500කින් සපත්තු දෙක තමයි ක්ලේම් කරන්න දෙන්නේ. ඩයමන්ඩ් 80න් ඉතින් මෙන්න මේ කොණ්ඩේ ක්ලේම් කරගන්න පුළුවන්. 10න් මෙන්න මේ කලිසමද අනේ මන්ද මොකද්ද මන් දෙකක් තියෙනවා ඒක ක්ලේම් කරගන්න පුළුවන්. ඉතින් ඔය වගේ ඉතින් බලා ගන්න පුළුවන් මේ ෆීමේල් බණ්ඩල් එකේ කැරි වෙනම තියෙනවා ක්ලේම් කරගන්න. ඒත් එක්ක ඉතින් ඔයාලා බලන්න මෙන්න මේ අපිට දීපාවලිකට එනවා කියලා තියෙනවා ආපහු පාරක් ඉතින් මේ ෂොට් ගන් ස්කින් සෙට් එකක්. ඉතින් මෙතන තියෙන ෂොට් ගන් මනම් ඒදි කියලා ෂුවර් කරන්න බෑ. වින්ඩ්ලෑන්ඩ් එක එහෙම නම් ඒ සමහර විට ඉතින් මේ වන් පච් බෑන් ෂොට් නේ නම් ෂුවර් කරන්න බෑ. ඉතින් මේක නම් අපිට එන එකක් නැති වෙයි. බොහෝ දුර නොවැම්බර් මාසේ ෂොට් ගන් රිනිවෙන්ට් එකට. ඉතින් නොවැම්බර් මාසේ ඉතින් අනිවාර්යයෙන් ෂොට් ගන් රිනිවෙන්ට් එකක් එනවා. ඉතින් ෂොට් ගන් වල කියන්නේ ෂොට් ගන් වල ස්කිල් නැති කට්ටිය ඉතින් අනිවාර්යෙන් ඩයමන්ඩ් එක රෙඩි කරගන්න. ඉතින් නොවැම්බර් වල දීපාවලි ඉවෙන්ට් එක එනවා. දීපාවලි ඉවෙන්ට් එකත් එක්ක තමයි අපිට ෂොට් ගන් ස්කින් සෙට් එකක් දෙන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේවා නම් ඒ දන්න ඉතින් ෂුවර් එකට මෙන්න මේ හතරම නම් ඒදි කියලා කියන්න බෑ. කොහොමද ෂොට් ගන් ස්කින් සෙට් එකක් නෝ සුපිරියර් ලෙජෙන්ඩරි ෂොට් ගන් ස්කින් සෙට් එකක්. ඒත් එක්කම ඉතින් ඔයාලට බලන්න ඕන ඉතින් අපිට ගේම් එකේ දැනට දීලා තියෙන මැප් පහක් එකතු කරලා අලුත් මැප් එකක් හදනවා කියලා තියෙනවා. මේක ගරීන් එකේ Instagram page එකේ තමයි දැනට දාලා තිබ්බේ official Instagram page එකේ. ඉතින් අපි බලමු ඉතින් මේක ඉස්සරහට එයිද කියලා. මේක එන්න බොහෝ දුරට chance එක වැඩි. හරිද Instagram official page එකේම කියලා තිබ්බට ඉතින් ෆොටෝ ටිකක් විතරයි දාලා තිබ්බේ තාම. ඉතින් මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අපිට
ලොකු මැප් එකක් හදනවා කියලා තියෙනවා. ඉතින් මේකේ ප්ලේයර්ස්ලා දානවලු 100ක්. හරිද? ප්ලේයර්ස්ලා 100ක් දානවා කියලා තමයි තියෙන්නේ දැන්ට. අපේ නෝමල් බර්මියුඩා එකේ ඉතින් 50 ඉන්නේ මේකේ 100ක් ඉන්නවලු. හරිද? ඒ කියන්නේ එක රවුන්ඩ් එකක් ගන්න පැය භාගයක් පැයක් විතර යයි. ඒත් එක්කම ඉතින් අපිට ඊළඟ අප්ඩේට් එකකින් අලුතෙන් පෙට් කෙනෙක් එනවා කියලා තියෙනවා. මොකද දැන් කාලෙකින් අපිට අලුතෙන් පෙට් කෙනෙක් දුන්නේ නැහනේ. ඉතින් ඔන්න ඉස්සර අප්ඩේට් එකකින් ඉතින් අපිට පෙට් කෙනෙක් දෙනවා. ඉතින් මොන වගේ පෙටෙක් දෙයිද කියලා නම් හරියටම කන්ෆර්ම් කරලා කියන්න බෑ. ඉතින් සමහරට මොනවා හරි දෙන්න පුළුවන්. ඉතින් අමුතු පෙට්ලා සෙට් එකක් ඉතින් සමහරට හිපෝපොටේමස් කෙනෙක් දෙන්න පුළුවන් මෙයාගේ. නැත්තම් ඉතින් අපිට එළ දෙනක් දෙන්න පුළුවන්. ඉතින් මෙයාගේ ඉතින් මොන වගේ පෙටෙක් දෙයිද දන්නේ නැහැ. කොහමද අපිට පෙටෙකුත් ඔන්න ඉස්සරහට අප්ඩේට් එකෙන් පස්සේ දෙනවා කියලා තියෙනවා. ඉතින් අලුත්ම පෙටෙක් ඒත් එක්කම ඉතින් අපිට අලුත්ම කැරක්ටර් කෙනෙක් මෙන්න මේ වගේ එනවා කියලා තියෙනවා. මේ කැරක්ටර් එකේ ස්කිල් එහෙම තාම හරියට කන්ෆර්ම් නැහැ. ඉතින් ස්කිල් එහෙම මොකවත් ඉතින් දන්නේ නැහැ. ඕන ඉතින් නිවුස් ටික තමයි මම අරගෙන ආවේ. හරිද? ඉතින් කැරක්ටර් කෙනෙක් එනවා කියලා තියෙනවා. මම අප්ඩේට් වෙච්ච ගමන් ඒවැ නිවුස් ටික ස්කිල් සෙට් එකේම අරගෙන එන්න. ඒත් එක්කම ඉතින් අපිට අලුතින් ඉවෝ බණ්ඩල් එකක් එනවා කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ මේක නම් ඉතින් AI එකක්. ඉතින් ඒ කියන්නේ අපිට අලුතෙන්ම එනවා. හරිද? එනවා කිව්වට තාම මේක ඩිසයින් කරලා නැහැ. ගරීන එකෙන්වත් හරියට ඉතින් ඩිසයින් කරලා තාම කිසිම ලීක් එකක් නැහැ. ඉතින් මම අනිවාර්යෙන් ඒ ඉවෝ බණ්ඩල් එක ඩිසයින් කරද්දී අනිවාර්යෙන් ඔයාලන්ට වීඩියෝ එක අරගෙන එන්න හරියටම කන්ෆර්ම් කරලා ඒ කියන්නේ ඉමෝට් ඇනිමේෂන් ගන්න ස්කින් ඒ දේවල් සෙට් එක. ඉතින් අපිට මෙතනට තමයි ඉතින් ඇඩ් වෙන්න ඉතින් අලුත් ඉවෝ බණ්ඩල් එකක් ආවම ඉතින් දන්නවනේ කට්ටිය ඉතින් සීන් එක ඉතින් ඔන්න ආයෙත් පාරක් අලුතින් ඉවෝ බණ්ඩල් එකක් දෙන්නයි හදන්නේ. ඉතින් වාසියක් වෙයි ඉතින් මේ පාරේ ඉවෝ බණ්ඩල් එකත් ඉතින් සුපිරියක් වෙයි. ඉතින් අපි බලමු මේකත් ඉස්සර ඩිසයින් කරලා ආවම ඉතින් ඔන්න ඒත් එක්ක ඉතින් අපිට අහපුවා ඉතින් දන්නවනේ ඉතින් කට්ටිය මම කලින් වීඩියෝ එකෙත් කිව්වෝනේ ඉතින් නරෝ චැප්ටර් 3 එක ගැන. ඉතින් නරෝ චැප්ටර් 3 එකේ ඉතින් අපිට කලින් දේවල්ම තමයි එන්නේ. ඉතින් වැඩිපුර එන්නේ හිනාට බණ්ඩල් එක විතරයි ඕන්නේ. ඉතින් තව බණ්ඩල් නම් ඩිසයින් කරලා නැහැ. හිනාට බණ්ඩල් එක විතරයි අලුතෙන් කියලා ඩිසයින් කරලා තියෙන්නේ. හැබැයි ඉතින් නරෝ චැප්ටර් 1 එකේ 2 එකේ දේවල් සෙට් එකම නම් ආපහු දෙනවා. හරිද? නරෝ චැප්ටර් 3 එක ආවම ඉතින් මේ වගේ බලාගන්න ඉතින් ඔන්න හිනාට බණ්ඩල් එක. ඉතින් ඒක ලස්සනයි සුපිරි ඩිසයින් කරලා තියෙනවා. ඒත් එක්කම ඉතින් නරෝ බණ්ඩල් එක බලාගන්න ඉතින් මේ දේවල් සෙට් එක මේ වගේ අපිට ආව පාරක් යනවා කියලා ඔන්න ඉතින් කියලා තියෙනවා. ඉතින් වාසියක් ඉතින් මේ වගේ තමයි ඉතින් ඔන්න මිස් ෂොප් ඒත් එක්කම ඉතින් ටෝකන් ටවර් ඉවෙන්ට් රින් ඉවෙන්ට් ඒ වගේ ඉතින් එනවා. ඒත් එක්ක මෙන්න මේකේ හිනාට බණ්ඩල් එක හරි ජිරයියා බණ්ඩල් එක හරි ෆ්‍රී දෙනවා කියලා තියෙනවා. මේ දෙකෙන් එකල්ලු ෆ්‍රී දෙන්නේ. හරිද? දෙකම නෙමෙයි එකක් ෆ්‍රී දෙනවා කියලා තියෙනවා. ඉතින් ඒ වගේ බලා ගන්නකොට ඉතින් ඔන්න ඉතින් නාටෝ චැප්ටර් 3 එකේ ඉවෙන්ට් එකත් ඉතින් ඔන්න ඒත් එක්කම ඉතින් හැමෝම මගෙන් අහපු මේවා ඉවෙන්ට් එක මොකද්ද? දීපාවලි ඉවෙන්ට් එක. ඉතින් මෙන්න මේ දීපාවලි ඉවෙන්ට් එක ගැන කට්ටිය අහලා තිබ්බා. ඉතින් මෙන්න මේ දීපාවලි ඉවෙන්ට් එකත් එක්ක ඔන්න ඉතින් අපිට ෆ්‍රී අයිටම් සෙට් එකකුත් දෙනවා කියලා තියෙනවා. ඒත් එක්කම ෆ්‍රී මැජික් කියුබ් එකක් දෙනවනේ හැමදාම දීපාවලිකට. ඔන්න ඉතින් මේ පාරත් ඒ වගේම ඉතින් දීපාවලිකට ෆ්‍රී මැජික් කියුබ් එකකුයි තව ඉතින් ඉමෝට් එකක් එහෙම මේ වගේ දේවල් සෙට් එකක් ෆ්‍රී දෙනවා කියලා තියෙනවා. ඉතින් දීපාවලි ඉවෙන්ට් එක එන්නේ අපිට නොවැම්බර් වල. ඒත් එක්කම ඉතින් ඔන්න අලුත් අප්ඩේට් එකෙන් පස්සේ අපිට එනවා හැලොවින් ඉවෙන්ට් එක. ඉතින් හැලොවින් ඉවෙන්ට් එකටත් මෙන්න මේ වගේ නිකන් අමුතු බන්ඩල් සෙට් එකක් ඔන්න ඩිසයින් කරනවා කියලා තියෙනවා. ඉස්සරහට කරන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඒත් එක්කම අලුතෙන්ම ගන් හතරක් හරිද? මෙන්න මේ වගේ ගන් හතරක් බලන්න මේ එක එකට ස්කෝප් එකක් ගාලා වගේ තව ගන් එකකුත් තියෙනවා. හරිද? ඒක හිතා ගන්න බෑ මොනවා හරි නිව් වෙපන් කියලා තමයි තියෙන්නේ කොහොම හරි. ඒ වගේ නිව් වෙපන් හතරක් එනවා කියලා තියෙනවනේ ඉතින් අපිට ඉස්සරහට. මේ පාර අප්ඩේට් එකකදී වාසියක් ඉතින් ගොඩක් සුපිරි දේවල් එනවා. හරිද? නිකන් කලින් අප්ඩේට් වල වගේ නෙවෙයි නිකන් අමුතු කියන වෙනස්ම කරන්න හදන ගේම් එක. ඒත් එක්ක ඕන ඉතින් ගොඩක් කට්ටිය ආස් කාටුන් නැත්තාම නෙවෙයි බෙන් 10 ඉතින් ඕන බෙන් 10 එනවා කියලා දිනවා ගේම් එකට. මේක 100% කන්ෆර්ම් වෙලා තියෙනවා. ඉතින් අපිට ඊළඟ අප්ඩේට් එකෙන් බෙන් 10 එනවා කියලා. ඉතින් ඕන බෙන් 10 එකත් එක්ක අපිට මෙන්න වගේ බෙන් ටෙනිසන් බණ්ඩල් එක. හරිද? ඉතින් බෙන් ටෙනිසන් බණ්ඩල් එක ඩිසයින් කරන ගමන් තියෙනවා. ඒත් එක්කම ඉතින් අපිට ගුවෙන් ටෙනිසන් බණ්ඩල් එක. ඉතින් ගුවෙන් ටෙනිසන් බණ්ඩල් එකත් ඔන්න ඉතින් අපිට ඩිසයින් කරන ගමන් තියෙන්නේ. ඉතින් මේවා හරිද? මේ හරි ඒ කියන්නේ AI ෆොටෝ තියෙන්නේ. ඉතින් මේවා ඩිසයින් කරන ගමන් තියෙන්නේ. ඒත් එක්ක මෙන්න මේ ලකි ගර්ල් කියලා ඉතින් අර ගුවෙන්ගේ ගුවෙන්ගේ ඇඳුමක්. හරිද? මේක ඉතින් මෙන්න මේ වගේ අර ගුවෙන්ගේ අර බලයත් එක්ක තියෙන ඇඳුම තියෙන අන්න ඒ වගේ ඇඳුමක් ඩිසයින් කරනවා. ඒත් එක්ක මැක්ස් වෙන එකට සුපිරි ගන් ස්කින් එකක් එනවා කියලා තියෙන. ඉතින් බෙන්ටන් ඉවෙන්ට් එකත් එක්ක ඉතින් මැක්ස් වෙන එකට තමයි මෙන්න වගේ ලෙජෙන්ඩ් ගන් ස්කින් එකක් ඩිසයින් කරගන්න තියෙන්නේ. ඉතින් වාසියක් ඉතින් ඉතින් මෙන්න මේ වගේ තමයි බලා ගන්න තියෙන්නේ. ඒත් එක්ක මෙන්න වගේ අර මන්නේ වගේ එකටත් මොකක් හරි ස්කින් එකක් ඩිසයින් කරගමන් තියෙනවා. ඉතින් මේවා ඩිසයින් කරන ගමන් තියෙන්නේ. හරිද? තාම හදලා නැති හින්දා මේ වගේ ඔන්න ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට ලුක් චේන්ජර් එකක් එන්න තියෙනවා බෙන්ටන් එකත් එක්ක. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලුක් චේන්ජර්. ඉතින් මේකේ ගිනි කසයයි බලදරුවයි ඉන්නේ. ඉතින් ඔය වගේ අපිට ජීවීන් දෙන්නෙක් වගේ හැරෙන්න පුළුවන් ලුක් චේන්ජර් එකක් තමයි අපි ඉතින් බෙන් 10 එකත් එක්ක එනවා කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් වාසි ලුක් චේන්ජර් එකක් වෙයි ඉතින් ඒත් එක්කම ඉමෝට් එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ බලදරුවගේ අර බලේ පාවිච්චි කරනවා වගේ ඉමෝට් එකක් එනවා කියලා තියෙනවා. ඒත් එක්කම ඉතින් මේකත් එක්ක හරිද ඇනිමේෂන් ෆයිනල් ෂොට් ඒ වගේ ගොඩක් දේවල් අපිට ඩිසයින් කරලා දෙයි ඉතින් ඉස්සරහට. ඉතින් දැන්ට ලීක් කරලා තියෙන නිවුස් අනුව මෙන්න මේ දේවල් සෙට්
එක තමයි ඩිසයින් කරන ගමන් තියෙන්නේ. ඉතින් ඇනිමේෂන් එකක් අනිවාර්යෙන් කොහොමද ඩිසයින් කරලා ඉතින් Ben 10 සීරීස් එකත් එක්ක ඉතින් ඒක ගැන එහෙම තාම කිසි ආරංචියක් නැහැ. ඉතින් මේවත් තාම ඩිසයින් කරලා නැහැ ගරීන එකකින්වත්. දැන් හදන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මේවා ඩිසයින් කරපු ගමන් මම අනිවාර්යෙන් Ben 10 එක ගැන නම් අනිවාර්යෙන්ම ඉතින් අප්ඩේට් එක ඉස්සරහට අරන් එන්නම්. ඉතින් මේකෙන් එකින් එක ඩිසයින් කරලා අනිවාර්යෙන් ඒ ටික ආව ගමන් ඉතින් ඒ ලීක් ආව ගමන් මම අනිවාර්යෙන් ඔයගොල්ලෝ දැනුවත් කරලා වීඩියෝ එකක් අනිවාර්යෙන්ම අරන් එනවා ඉක්මනින්ම. ඉතින් දැන්ට මේ වගේ තමයි බලා ගන්න තියෙන්නේ. අපිට සැප්තැම්බර් 16 වෙනිදා ඉතින් OB55 අප්ඩේට් එක එන්න දිනවා. අන්නේ අප්ඩේට් එකෙන් පස්සේ තමයි මේවා රිලීස් වෙන්නේ. හරිද? ගොඩක් ඒවා රිලීස් වෙන්නේ අප්ඩේට් එකෙන් පස්සේ තමයි. අප්ඩේට් එකට කලින් මම හොයාගන්න පුළුවන් වුණොත් අනිවාර්යෙන් අරගෙන එන්නම්. ඉතින් ඒ දෙවල් සෙට් එක ඩිසයින් කරන විදිහ ඉතින් ඔන්න අලුතෙන් අපිට ඉවෝ බන්ඩල් character skin pet skin Ben 10 event අලුත්ම ගන්න ගොඩක් දේවල් එන්න තියෙනවා. ඉතින් ඔන්න map පහක් එකතු කරලා ලොකු map එකක් හදනවා කියලා තියෙනවා. ගොඩක් දේවල් ඔන්න ගේම් එකේ වෙනස් කරන්න හදන. ඉතින් ඊළඟ අප්ඩේට් එකෙන් ඉතින් ඊළඟ අප්ඩේට් එක ගැන ඉතින් ඔන්න වගේ තමයි ඉතින් විස්තර ටික අරගෙන ආවා. ඉතින් ඔයාලන්ට වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාලා ඔයගොල්ලන්ගේ ෆ්‍රී ෆයර් අනලිස් කරලා අනිවාර්යයෙන්ම සපෝට් එක දෙන්න ඉක්මනින්ම 20යි යන්න. එහෙනම් ඉතින් තාත් මේ වගේ සුපිරිම අප්කමින් වීඩියෝ එකකින් ආයෙත් එමු. අදට කින් එන්නම් හැමෝටම ගුඩ් බයි.